මේ වීඩියෝ එකෙන් කතා කරනවා ඔයාට fluent English කතා කරන්න පුළුවන් exercise තුනක්. එහෙම නැත්නම් English practice කරන්න exercises තුනක් මේ වීඩියෝ එකෙන් කතා කරනවා. I can understand English. I can understand what others say. And when I speak in English, I have to convert sentences in my mother tongue, then convert into English. This is the way that I am following, that I am doing every day. ඉතින් ඔයන් ඉංග්‍රීසි කතා කරන්න කලින් sentence සිංහලෙන් හදාගෙන ඒවා ඉංග්‍රීසි වලට convert කරලා නම් මෙච්චර දවසක් කතා කරේ මේ වීඩියෝ එක ඔයාලා අනිවාර්යයෙන්ම බලන්න ඕනි වගේම මේ වීඩියෝ එකෙන් මම අද exercises තුනක් ගැන කතා කරනවා ඔයාලගේ English knowledge එක එහෙම නැත්නම් spoken English එක improve කරගන්න පුළුවන්. පළවෙනි එක්සර්සයිස් එක තමයි make sentences in your head. ඔයා මේකද කරන්න ඕනේ. ඔයා දවසේ ගත කරන එහෙම නැත්නම් ඔයා කරන දේවල් ඉංග්‍රීසි වලින් හිතන්න පුරුදු වෙන්න ඕනේ. ඒකට ඔයා ඔයාගේ මයින්ඩ් එක ප්‍රැක්ටිස් කරන්න ඕනේ. ඔයා දැන් එක්සැම්පල් එකක් විදිහට හිතන්න. ඔයා කුස්සියට යනවා. කුස්සියට යනකොට ඔයාට පේන්න තියෙනවා දකින්න තියෙනවා ඔයාගේ අම්මා කෑම හදනවා. ඔයාට කියන්න පුළුවන් my mother is preparing breakfast or my mother is preparing lunch. Mother, are you preparing lunch? මේ විදිහට පාට sentences හදන්න පුළුවන්. ඒක අපිට තව question එකක් විදිහට හදන්නත් පුළුවන්. Mother, එහෙම නැත්නම් අම්මේ, what are you preparing for breakfast? ඔයා මොනවද breakfast එකට හදන්නේ? ඒ වගේම තව ටිකක් ඉස්සරහට move වෙලා ඔයා ඉස්සරහට යනකොට balcony එකේ වගේ තාත්තා පත්තරයක් කියවගෙන ඉන්නවා. ඔයාට කියන්න පුළුවන්, wow, my father is reading the newspaper. මගේ තාත්තා පත්තරයක් කියනවා. ඊට පස්සේ තාත්තගෙන් ඕන question එකක් අහන්න පුළුවන්. Father, are you enjoying reading the books? Are you enjoying reading the newspaper? ඔයා newspaper එක එහෙම නැත්නම් පත්තරේ කියවන එක ගැන සතුටු වෙනවද? ඔයා ඒක enjoy කරනවද කියලා අහන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා හිතන්න ඔයා බස් එකක එහෙම නැත්නම් ඔයාගේ කාර් එකේ ඔයාගේ wheel එකේ ඔයා ගමනක් යනවා කියලා. මේකෙදිත් ඔයාලට පුළුවන් ඕන තරම් sentences හදන්න. For an example, ඔයා බස් එකේ යනකොට දකින්නවා couple එකක් වාඩි වෙලා ඉන්නවා. ඒ කට්ටිය කතා කරනවා hina වෙනවා. Wow, what a beautiful scene. They are laughing, they are talking each other. They look happy. මේ විදිහට ඔයාලට sentences English වලට convert කරන්න. එහෙම නැත්නම් English වලින් කිව්වහම ඔයාට ටික දවසක් යනකොට මේක normal වෙලා ඔයාට fluently English කතා කරන්න help කරනවා. Second method එක තමයි prepare sentences for conversation. ඔයාලට හෙට තියෙන event එකක් වෙනුවෙන් එහෙම නැත්නම් හෙට තියෙන මොන හරි දෙයක් වෙනුවෙන් ඔයාලට අද පුළුවන් conversation එකකට practice කරන්න. ඔයා හිතන්න ඔයා morning assembly එකකට එහෙම නැත්නම් ඔයාගේ work place එකේ එහෙම නැත්නම් ඔයාගේ company එකේ ඔයාලා කතාවක් සිදු කරන්න වෙනවා. ඔයා ඒ කතාව සිදු කරන්න අද practice කරනවා. මේ විදිහට ඔයාලට එක එක ස්ථාන තෝරගෙන එක එක position තෝරගෙන ඒවට අවශ්‍ය කරන විදිහේ dialogues හදාගෙන speeches හදාගෙන practice කරන්න පුළුවන්. example එකක් විදිහට ඔයා හිතන්න ඔයාගේ company එකේ ඔයා තමයි CEO. එහෙනම් ඔයාට සිද්ධ වෙනවා හෙට ඔයාගේ company එකේ වැඩ කරන අය ඉස්සරහා කතාවක් කරන්න. ඔයාට පුළුවන් ඒක මේ විදිහට practice කරන්න. Today is a beautiful day, isn't it? අද ලස්සන දවසක් නේද? Ladies and gentlemen, නොනවරුනි මහත්තුරුනි. Today I am here to talk about our company. මම අද මෙතන ඉන්නේ අපේ company එක කතා කරන්න. First of all, I would like to thank you guys. ඒකට මම කැමතියි ඔයාලට ස්තුති කරන්න. Because මොකක් නිසාද? We have come a long way. අපි ගොඩක් දුර ආවා. As a team, as a company. And you have done so many things to my company. ඔයාලා මගේ company එකට ගොඩක් දේවල් කරලා තියෙනවා. You guys are the strength of our company. මේ විදිහට ඔයාට පුළුවන් ඔයාගේ speech එකක් වෙනුවෙන් prepare වෙන්න. එහෙම නැත්නම් ඔයාට dialogue එකක් වෙනුවෙන් prepare වෙන්න පුළුවන්. ඔයාට පුළුවන් ඒක ලියන්න, ඒ වගේම ඔයාට පුළුවන් ඒක practice කරන්න. මේ විදිහට ඔයාලට පුළුවන් conversation build up කරන්න. ඔයාලා තව ටිකක් practice වෙන්න. ඔයාලට මේක practice කරන ගමන් ඔයාලට ලියන්න පුළුවන් නම් මේකෙන් ඔයාලට පුළුවන් ඔයාලගේ English knowledge එක build up කරගන්න. last one එක තමයි recap your day. recap කරනවා කියලා කියන්නේ මතක් කරනවා, එහෙම නැත්නම් memorize කරනවා, එහෙම නැත්නම් summary එකක් දෙනවා ඔයාගේ දවස ගැන. ඔයාගේ දවස කොහොමද ගෙවුනේ? ඔයා අවදි වුණ වෙලේ ඉඳලා ඔයා නිින්දට යනකම් ඔයාගේ දවස ගෙවුන විදිහ ගැන ඔයාලට English වලින් sentences හදන්න පුළුවන්. ඔයාලට මේක කරන්න පුළුවන් නිදා ගන්න විනාඩි 5කට කලින් එහෙම නැත්නම් විනාඩි 10කට කලින්. ඒ වගේම ඔයාලට පුළුවන් ඇඳේ වැතිරිලා ඉන්න ගමනොත් මෙන්න මේ කියන එක්සර්සයිස් එක කරන්න. ඒක මාරම ලේසි එක්සර්සයිස් එකක්. ඔයාලට පටන් ගන්න පුළුවන් මෙහෙම. Today was a beautiful day. Today was a fantastic day. Today was an amazing day. අද පුදුම සහගත දවසක්. I started
my day with a smile. මම මගේ දවස පටන් ගත්තා සතුටින්. Then I went to the college. Then I went to the university. I met one of my best friend in university. මේ විදිහට ඔයාලට පුළුවන් ඔයාගේ දවස ගැන රීකැප් එකක් කරන්න. මේක ඔයාලට විනාඩි 5ක් 10ක් අතර කරන්න පුළුවන්. මේකෙදි ඔයාලට පුළුවන් සිංහලෙන් හිතලා ඒක ඉංග්‍රීසි වලට ට්‍රාන්ස්ලේට් කරන්න. ටික කාලයක් යනකොට ඔයාලට ඔටෝමැටිකලි අයිඩියාස් ඔළුවට එන්න ගන්නවා. ඉතින් මේ විදිහට ඔයාලා try කරන්න. try කරලා ඒක කොච්චර සාර්ථක වෙනවද? මේ මෙතඩ් එකකින් සාර්ථක රිසල්ට් එකක් ඔයාලට ගන්න පුළුවන්ද කියලා කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා.